ඉතින් මේ රුසුර සංකලනයේ අවසාන ගීතය මං හිතනවා ප්‍රේමය ගැන අපි කතා කරලා ප්‍රේමයට නියම මෑත කාලින නිර්වචනය මේ ගීතය හරහා ගෙනත් දුන්නයි කියලා මට හිතෙනවා. තරුණ බාල මහලු වැඩහිටි ඔය හැම කොටසකම බොහෝ දෙනෙක් වැළඳගත්තු ගීතයක්. මෑත කාලීන ප්‍රේමයේ නිර්වචනය කියලා මම මේ ගීතය හඳුන්වන්නත් කැමතියි. නෙලා ගැනුමට නොහැකි වුවත් අත්හැරීමත් නොවෙයි ප්‍රේමය. බලාදුර සිට සුසුම් පපුවක හිර කිරීමේ කියලා මේ ගේ පද රචකයන් ලියනවා. ඉතින් අපිට ජීවිතයේ ප්‍රේමය විවිධ විදිහට අත්දකින්න පුළුවන්. ප්‍රේමය අපි ඔය කියන ආදරවන්තයක් විදිහට ලබන ප්‍රේමය නම් ඒක අත් විදීම තුලම අපිට ඒක ලබන්න පුළුවන්. හැබැයි අත් නොවිදීම තුලත් ඒක අපිට ලබන්න පුළුවන් මේ ප්‍රේමවන්තයා. ජීවිතේ හිමි වෙනවා වගේම අහිමි වීම වලටත් ප්‍රේම කරන ප්‍රේමවන්තයෙක්. ඉතින් අපි අපේක්ෂා කරනවා ජීවිතේ හිමිවීම අහිමිවීම දරාගෙන අපි ජීවිතේ ඉස්සරහට යමු. අපි අපව හොරා කිහිපෙම මේ පිටුපසින් ඉඳන් සංගීතවත් කරපු අජන්ත රාජකරුණා ප්‍රවීණ සංගීත නිර්මාණ ශිල්පී ඇතුළු දෙවුන්දයටත් අපි අපේ ආදරය ගෞරවය පුද කරන්න කැමතියි. සංගීතය මෙහෙම අපි ඉඳගෙන විඳිනවා ඇස් 1000ක් මේ පැත්තට තියාගෙන. හැබැයි මේ රස මුහුව ලොකු වැඩක් ලොකු කාර්යභාරයක් මේ වේදිකාව මත තිබ්බා. ඉතින් ආදරය ප්‍රේමය අලුත් විදිහට නිර්වචනය කරමින් ගයන්නට ආරාධනා කරනවා සේනුජ සත්සිලා අපේ ආදරණීය පුතාට. ඒ වගේම රූප සටහන් එකතු කරන්නේ අපේ රොස්කි පියවි සහ රයිනි. ඒ වගේම අපේ අම්මට අමතක වුණා මේ ගීතයට මේ රූප රටනාවට එකතු වෙනවා අපේ ආදරණීය ධනුෂ්කා මිස්. ඉතින් මේ දරුවොත් එක්කනේ වැඩ කරේ එයාගේ කණ්ඩායම. ඉතින් දරුවන්ගේ බලවත් ඉල්ලීමක් තිබ්බා ගුරුතුමියත් මේ රංගකාරක කොතනක හරි දකින්න ඕනේ කියලා. ඒ නිසා ඔන්න අවසාන මොහොතේ එයත් මේ ගීතයේ රූප රචනාවට එකතු වුණා. අපි ගීතය විඳිමු. ඔව් එහෙනම් අපි වේදිකාව ඉවර කරනවා. නෙලා ගැනුමට නොහැකි වුවත් අත්හැරීමත් නොවේයි ප්‍රේමය.
එවැනි පෙම්බස් සිහි කිරීම පන පිටින් මුළු සිරුරදන්දී එකම හිතකට ලොබ බැලීම නෙලා ගැනුමට නොහැකිවුවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලාදුරහිද කතා